අද ලෙවී පොතෙන් උපුටාගත් කොටසකි පළවන දේව ප්‍රකාශනය. ඊතා ලස්සන්ට දෙවිදු මෝසෙස් සර ඊශ්‍රාවරුන් කියන පණිවිඩයකි. අප සැමවිට මොනවද කරන්නේ දෙවිදුන්ට විරුද්ධව. ඒ නම් බොරු කීම හා කේලම් කීමය. එදා ජේසුතුමාව නිර්වස්ත කළේ අපගේ පාපය වන බොරුව හා කේලමය. මම අසන එක දවසක් හරි බොරු කියලා නැද්ද? කේලම් කියලා නැද්ද? ඔව්. අපට ඒ නවත්තා ගන්න බැහැ. ඇයි කියලා ඇසුවොත් අපේ අනිත්‍යව සතුටු කරන්න බලයි. ඒ මොකද ඔවුන්ගේ සිත දිනා ගන්න බලයි. ඇයි අපි හරි ආස අපි ඔවුන්ගෙන් ප්‍රශංසාව ගන්න. මදක් සිතා බලන්න. අප දෙවිදුන්ගේ ප්‍රශංසාවද මිනිසුන්ගේ ප්‍රශංසාවද හොයන්නේ. දෙවිදු හරි ආදරේ සෑම දුර්වල හා ශක්තිමත් සෑම කෙනෙකුට. එම නිසා බීරි අන්ධ දිලිදුව ධනවත් ඇයට එකසේ සැලකිය යුතුයි. වත්මන් සමාජය එසේද? නැහැ. අප ධනවතා විහෙල තත්ත්වයට තබා ඔහුගේ බඩගෝස්ටේ පුරවා අන්න ඒව අසරණයන්ව පහළට ඇද දමයි. කොන් කරයි. කොහොමද? අද අපි රැකියාවට යන්න බැලුවොත් මොකද වෙන්නේ? තෝරගන්නේ කවුද? ධනවතාවය. අන්න ඒ සුදුසු ගතිගුණ තිබුණත් ඔවුන්ට දෙන්නේ මොනවද? ඔවුන් අසරණයි කියලා හිතලා ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන සිතා බලන්න. අද සුද්ධෝ සුවිශේෂී කියනවා සදාතන ජීවිතේ කෙසේද යන්න පුළුවන්. එහෙනම් අන් අයට උදව් වෙමින් ඔවුන් සමග සතුටින් ඉඳමින් සිටිය යුතුයි. මන්ද දෙවිදු අපට දීපු ලොකුම තිරණේ වන්නේ මිනිසාය. ඒ ගැන අද සිතන්න. ඔබට ජේසු පිහිටයි.